ඔන්න ඉතින් මගේ යාළුවනේ අද අපේ කතාවේ මාතෘකාව තමයි මාකස්ගේ කතාව. ඔයාලට කවදා හරි මෙහෙම දෙයක් වෙලා තියෙනවද? ගොඩාක් කාලයක් තිස්සේ මොකක් හරි දෙයක් ලබා ගන්න ආසාවෙන් බලන් ඉන්නවා. හැබැයි අන්තිමට ඒ දේ අතට ලැබුණම අර සතුට එකපාරටම නැති වෙලා යනවා. ඇයි මේ ජයග්‍රහණ සමහර වෙලාවට අපිට මෙච්චර හිස් දෙයක් විදිහට දැනෙන්නේ? ඇත්තම පොහොසත්කම කියන්නේ මොකක්ද කියලා මේ කතාවෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඔන්න එකමත් එක කාලෙක ඈත ගම්මානයක ජීවත් වුණා මාකස් කියලා වෙලෙන්දෙක්. මේ මාකස් තමයි ඒ පළාතේ හිටපු ධනවත්ම මිනිසයා. එයාගේ ගෙදර රත්තරන් කාසි වලින් පිරීලා තිබුණේ. පෙට්ටි ගණන් මැණික් වටිනා රෙදිපිලි එයා ළඟ මේ හැමදේම තිබුණා. එයාගේ ගේ ඇතුලේ බිත්තිවල ලෝකෙ වටේම තියෙන වටිනාම දේවල් එල්ලලා තිබුණා. මිනිස්සු එයාට හිස නමා ආචාර කරා. ගොඩාක් අය එයාට ඊර්ෂ්‍යාත් කළා. එයාගේ නම කියද්දිත් මිනිස්සු කිව්වේ හරිම ගෞරවයෙන්. හැබැයි යාළුවනේ මාකස්ගේ හිත ඇතුලේ ලොකු හිස්කමක් තිබුණා. හැමදාම උදේට එයාගේ රත්තරන් කාසි ගණන් කරනවා. හැමදාම හවසට එයා කාටවත් එන්න බැරි වෙන්න දොරවල් ජනෙල් ඔක්කොම වහලා දානවා. එයා කාවවත්ම විශ්වාස කළේ නැහැ. කා දිහා බලලවත් hina වුණේ නැහැ. රැට එයාගේ සැප පහසු ඇඳට වෙලා බලාගෙන ඉද්දී එයාගේ හදවත ගලක් වගේ හරිම බරට එයාට දැනුණා. සීතලයි, හිස්. ඒත් එයා මේ හැඟීම ගණන් ගත්තේ නැහැ. එයාටම කියාගත්තා. මට තව ඕනේ. තව එක වස්තුවක්, තව එක ගනුදෙනුවක්, තව එක රත්තරන් ගොඩක් එකතු කරගත්තා මම සම්පූර්ණ වෙයි කියලා. මේ විදිහට අවුරුදු ගාණක් ගත වුණා. ඔන්න දවසක් හවස් වරුවක වයසක මිනිහෙක් මාකස්ගේ ගෙදර දොරකඩ ළඟට ආවා. මේ මිනිහයා ඇඳගෙන හිටියේ හරිම සාමාන්‍ය ඇඳුම්. අතේ පරණ මල්ලක් තිබුණා. මූණ පුරාම රැලි වැටිලා තිබුණත් එයාගේ ඇස් හරිම දීප්තිමත්. එයා මාකස් දිහා බලලා අහිංසක විදිහට hina වුණා. මම අහලා තියෙනවා ඔයා තමයි මේ ගමේ ඉන්න පොහොසත්ම මිනිසයා කියලා. අර වයසක මිනිසයා මෙහෙම කිව්වා. මාකස් ආඩම්බරයෙන් කෙලින් වුණා. ඒක ඇත්ත. මට වඩා කාටවත් වස්තුව නැහැ. වයසක මිනිසයා හිමින් ඔළුව වැනුවා. මම දන්නවා ඔයා වගේම හිතාගෙන හිටපු තව මිනිස්සෙක්ව. එයාට රත්තරන් කඳු ගණන් තිබුණා. හැබැයි එයා මැරුණේ තනි වෙලා. කවුරුත් එයාගේ නමවත් මතක තියාගත්තේ නැහැ. මාකස්ගේ මූණ කළු වුණා. ඔහෙට මොකද්ද මගෙන් වෙන්න ඕනේ? මට ඕනේ ඔයාට දෙයක් පෙන්වන්න. අය මිනිස්සයා කිව්වා. කිසිම දවසක නැති වෙන්නේ නැති සැබෑ වස්තුවක් පෙන්වන්න. මාකස් හයියෙන් hina වුණා. මම මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම දැකලා තියෙන්නේ. ඔහෙට මට පෙන්වන්න පුළුවන් දෙයක් නැහැ. එතකොට අර වයසක මිනිස්සයා තමන්ගේ මල්ල ඇතුළට අත දාලා පරණ වෙච්ච කොළ කෑල්ලක් එළියට ගත්තා. මේ තියෙන්නේ සිතියමක්. මේකෙන් පාර කියන්නේ කෙලවරක් නැති මහා නිදානයක් ළඟට. ඔයාගේ ගෙදර තියෙන හැම දෙයකටම වඩා වටින නිදානයක්. මාකස්ගේ ඇස් උඩ ගියා. ඔහෙට කොහෙන්ද මේක හම්බුනේ? තමන්ට තිබුණ හැමදේම නැති වෙච්ච රජ කෙනෙක්ගෙන්. වයසක මිනිසයා කිව්වා. හැබැයි ඒ රජතුමා ඊට වඩා වටින දෙයක් හොයාගත්තා. ඔයාට ඒක බලන්න ඕනේ නම් ඔයාගේ ළඟ තියෙන වටිනාම මැණික මට දෙන්න ඕනේ. ඊට පස්සේ මාත් එක්ක මේ ගමනේ යන්න එන්න ඕනේ. මාකස් ටිකක් පැකිලුණා. එයාගේ ළඟ තිබුණු වටිනාම මැණික මහා මන්දිරයක් තරම් වටිනවා. ඒත් කෙලවරක් නැති නිදානයක් කියන වචනේ එයාගේ කෑදරකම අවුස්සලා තිබුණේ. එයා ගේ ඇතුළට ගිහින් මිට මෙලවෙන්න බැරි තරම් ලොකු රතු මැණිකක් අරගෙන ආවා. වයසක මිනිස්සයා ඒක අරගෙන සිතියම මාකස්ගේ අතට දුන්නා. අපි හෙට පාන්දරින්ම පිටත් වෙමු. පහුවදා උදේම යාලා ගමන පටන් ගත්තා. මාකස් එයාගේ වියදමට ලොකු රත්තරන් කාසි මල්ලකුත් කරේ එල්ලගත්තා. හැබැයි පැයක් යන්න කලින් මාකස් මැසිවිලි නගන්න පටන් ගත්තා.
පාරේ දූවිලි කකුල් රිදෙනවා. එයාට පයින් ඇවිදලා පුරුද්දක් නැහැ. ඇයි අපට කරත්තයක් ගන්න බැරි? මාකස් ඇහුවා. නෑ, මේ ගමන පයින්ම යන්න ඕනේ ගමනක්. අර මිනිස්සයා ශාන්ත විදිහට කිව්වා. එයාලා කැලෑවක් මැද්දෙන් ගියා. මාකස් මුල්වල පැටලි වැටුණා. එයාගේ ගණන් වැඩි සපත්තු ඉරීගෙන ගියා. එයා ආපහු හැරිලා යන්න හිතුණා. ඒත් අර නිදානය ගැන තිබුණු ආසාව නිසා එයා ඉස්සරහටම ගියා. තුන්වෙනි දවසේ එයාලා ලොකු ගඟක් ළඟට ආවා. ගඟේ වතුර පාර හරිම සැරයි. පාලමක් තිබුණෙත් නෑ. අපිට මේකෙන් එගොඩ වෙන්න වෙනවා. වයසක මිනිස්සයා කිව්වා. එයා කලිසම නවාගෙන වතුරට බැස්සා. මම තෙමෙයි. මගේ මල්ල බර වෙයි. මාකස් බයෙන් කිව්වා. එහෙනම් ඔය මල්ල අතාරින්න. වයසක මිනිස්සයා කිව්වා. මාකස් කාසි මල්ල තද කරලා අල්ලගත්තා. ඒත් අර මිනිස්සයා ගඟ මැදට ගිහින් ඉවරයි. මාකස්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. එයා වතුරට බැස්සා. හරිම සීතලයි. ගඟ මැද හරියේදී මාකස්ගේ කකුල ලිස්සුවා. එයාගේ අතේ තිබුණු රංකාසි මල්ල ගඟට වැටුණා. සැර වතුර පාරට කාසි ඔක්කොම ගහගෙන ගියා. අනේ මගේ සල්ලි! මාකස් කෑ ගැහුවා. දිගටම එන්න, නවතින්න එපා. වයසක මිනිස්සයා අනිත් පැත්තේ ඉඳන් කෑ ගැහුවා. මාකස් ගඟෙන් එගොඩ වුණා. එයා හොඳටම තෙමිලා වෙවුල හිටියේ. එයාගේ සල්ලි වලින් භාගයක්ම ඉවරයි. එයාට මාර කේන්තියක් ආවා. Taman රැවටුණා කියලා හිතුවා. ඒත් යාළුවනේ එයාගේ හිත ඇතුලේ වෙනදට වඩා අමුතු හැඟීමක් ඇති වෙලා. පුංචි වෙනසක්. එයාට දැනුණා ජීවත් වෙලා ඉන්නවා කියලා. එයාලා දිගටම ගියා. මාකස් කවදාවත් දැකලා නැති ගම්මාන පහු කරගෙන ගියා. එක ගමකදී හරිම දුප්පත් පවුලක් මේ දෙන්නට රෑ කෑමට ආරාධනා කළා. මාකස්ට ඕනේ උනේ බෑ කියන්න. ඒත් වයසක මිනිස්සයා කැමති වුණා. එයාලා බිම වාඩි වෙලා ඒ මිනිස්සු දුන්නු පෑන් කෑල්ලයි සුප් එකයි බිව්වා. ඒ ගෙදර බිත්ති ඉරිතරලා ගිහින් තිබුණේ. හැබැයි ඒ ගෙදර මිනිස්සු හයියෙන් hina වුණා. කතන්දර කිව්වා. පොඩි ළමයි සෙල්ලම් කළා. මාකස් මේ දිහා බලාගෙන හිටියා. එයාට මතක නෑ එයා අන්තිමට hina වුණේ කවද්ද කියලා. ඔයාලට තියෙන්නේ බොහෝම ටිකයිනේ. මාකස් ගෙදර තාත්තගෙන් ඇහුවා. කොහොමද ඔයාලා මෙච්චර සතුටින් ඉන්නේ? ඒ මිනිස්සයා hina වුණා. අපිට අපි ඉන්නවනේ මහත්තයෝ. අපිට අද දවස තියෙනවනේ. තව මොනවද ඕනේ? මාකස්ට ඒකට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. සති ගානක් ගෙවිලා ගියා. එයාලා කඳු නැග්ගා, රැට එලි මහනේ අහසයට නිදාගත්තා. මාකස් කවදාවත් දැකලා නැති ලස්සන ඉර බැස යන හැටි බලාගෙන හිටියා. අහස තැඹිලි පාටින් දම් පාටින් හැඩවෙන හැටි දැක්කා. එයාගේ හදවත වටේ බැඳිලා තිබුණ අර ගල් තාප්පේ හිමින් පුපුරන්න පටන් ගත්තා. එක දවසක් රෑ ගිනි මැලයක් ළඟ ඉද්දී මාකස් එයාගේ අත් දෙක දිහා බැලුවා. ඒවා දැන් රළු වෙලා, කිලිටි වෙලා, එයාගේ වටින ඇඳුම් මිරිලා. ඒත් එයාට දුප්පත්කමක් දැනුනේ නැහැ. එයාට නම කියන්න බැරි අමුතුම පිරුණු ගතියක් දැනුණා. ඔහේ මාත් එක්ක සති ගානක් ඇවිද්දා. කොහර නිදානය? මාකස් හෙමින් ඇහුවා. වයසක මිනිස්සයා hina වුණා. ළඟදිම ලැබෙයි යාළුවා, ළඟදිම. පහවදා උදේම එයාලා කන්දක් උඩ තියෙන හංගපු ගුහාවක් ළඟට ආවා. ගුහාව ඇතුළ කරුවලයි. වයසක මිනිස්සයා ලන්තෑරුමක් පත්තු කරගෙන ඉස්සරහට ගියා. මාකස් හිතාගෙන හිටියේ දැන් එයාට දකින්න ලැබෙයි රත්තරන් කඳු මැණික් ගොඩවල් කියලා. ඒත් ගුහාව ඇතුළේ තිබුණ එකම එක දෙයයි. ලී රාමුවක් තියෙන පරණ උස කණ්ණාඩියක් විතරයි. මාකස් වටපිට බැලුවා. මේකද කණ්ණාඩියක්? මේකද නිදානය? ඒක දිහා හොඳට බලන්න. වයසක මිනිස්සයා කිව්වා. මාකස් ඉස්සරහට ගිහින් කණ්ණාඩියෙන් තමන්ගේ රූපය බැලුවා. දැකපු දෙයින් එයා ගල් ගැහුණා. කණ්ණාඩියෙන් පෙනෙන මිනිස්සයා එයාමයි. හැබැයි එයා නෙවෙයි. ඒ රූපය හරිම විඩාවට පත් වෙලා. ඇස්වල කිසිම එළියක් නැහැ. කටට hina වෙන්න අමතක වෙලා වගේ. ජීවිතයක් නැති මල කඳක් වගේ. මාකස් ආපස්සට පැන්නා. මේ මොකද්ද?
මේ තමයි ඔයා හිටපු විදිහ. වයසක මිනිස්සයා කිව්වා. හැමදේම අයිති කරගෙන හිටපු ඒත් කිසිම දෙයක් නැති මිනිස්සයා. තමන්ගේ හදවත පෙට්ටියක දාලා ලොක් කරපු මිනිස්සයා. මාකස්ගේ ඇස් වලින් කඳුළු වැටෙන්න පටන් ගත්තා. එයා අවුරුදු ගානකින් අඬලා තිබුණේ නැහැ. මම හිතාගෙන හිටියේ මම පොහොසත් කියලා. ඔයාට බඩු මුට්ටු තිබුණා. අර මිනිස්සයා කිව්වා. හැබැයි බඩු වලට බෑ හදවත් පුරවන්න. ඒ දේවල් වලට බෑ සතුට ගේන්න. ඔයා කවුද කියලා මතක් කරලා දෙන්න ඒවට බෑ. මාකස් අර මිනිස්සයා දිහා බැලුවා. ඇයි මාව මෙතනට එක්කන් ආවේ? වයසක මිනිස්සයාගේ කටහඬ බාල වුණා. මම ඉස්සර රජෙක්. මට ලොකු රාජධානියක් තිබුණා. මාලිගා හමුදාවන් ගණන් කරන්න බැරි තරම් රත්තරන් තිබුණා. ඒත් එක රැයකින් යුද්ධයක් ඇවිත් මට හැමදේම නැති වුණා. මගේ පවුල, මගේ සිහසුන, මගේ වස්තුව. මම අවුරුදු ගාණක් හිඟන්නෙක් වගේ ඇවිද්දා. මට ජීවිතේ එපා වෙලා තිබුණේ. එයා ටිකක් නැවතුණා. හැබැයි හිමින් මම ඇත්ත දකින්න පටන් ගත්තා. මම මිනිසුන්ව ආශ්‍රය කළා. මම කුණාටු දිහා ඉර බස යන හැටි බලාගෙන හිටියා. ගොවියෙක්ට උදව් කළා. පොඩි ළමයෙක් සින්දු කියනවා අහගෙන හිටියා. අන්න එදා මම දෙයක් තේරුම් ගත්තා. ඒ මොකද්ද? මාකස් ඇහුවා. භෞතික දේවල් දිරලා යනවා මාකස්. රත්තරන් මලකඩ කනවා, මැණික් හොරකම් කරනවා, මාලිගා කඩා වැටෙනවා. හැබැයි අත්දැකීම් ඒවා සදාකාලිකවම අපිත් එක්ක තියෙනවා. ඒවා අපේ හදවතේ ජීවත් වෙනවා. ඒවා අපිව වෙනස් කරනවා. රත්තරන් වලට කවදාවත් කරන්න බැරි විදිහට ඒවා අපිව පොහොසත් කරනවා. මාකස් ආයෙත් අර කණ්ණාඩිය දිහා බැලුවා. මට පුළුවන් ද මේක වෙනස් කරන්න? පුළුවන්, වයසක මිනිස්සයා කිව්වා. වෙනස් විදිහකට තෝරා ගැනීම කරන්න. බඩු පස්සේ නෙවෙයි. ජීවිතේ පස්සේ යන්න. කාසි වලින් නෙමෙයි. ලස්සන මතක වලින් ඔයාගේ හදවත පුරව ගන්න. මාකස් ස්තුති කරන්න පිටිපස්සේ හැරුණා. ඒත් ගුහාව හිස්. අර වයසක මිනිස්සයා අතුරුදහන් වෙලා දුමක් වගේ නොපෙනී ගිහින් බිම තිබුණු ලන්තෑරම විතරක් ඉතුරු වෙලා තිබුණා. මාකස් තනි වුණා. එයා අන්තිම පාරටත් අර කණ්ණාඩිය දිහා බලලා ලන්තෑරුම අතට අරගෙන ගුහාවෙන් එළියට ආවා. ආපහු ගෙදර එන්න එයාට සති ගාණක් ගියා. හැබැයි එයා මේ පාර හදිස්සි වුණේ නැහැ. එයා ගම්මාන හරහා එද්දී මිනිස්සු එක්ක කතා කළා. ගොවියෙක්ට වැටක් බඳින්න උදව් කළා. පොඩි ළමයි එක්ක දූවිලි නාගෙන සෙල්ලම් කළා. රැට වයසක ආච්චිලා සීයලා කියන කතා අහගෙන හිටියා. මේ හැම මොහොතක්ම එයාට දැනුනේ නිදානයක් වගේ. රත්තරන් වලට කවදාවත් දෙන්න බැරි පිරුණු ගතියක් ඒ අත්දැකීම් වලින් එයාට ලැබුණා. අන්තිමේදී එයා තමන්ගේ ගමට ආවා. කෙලින්ම ගෙදර ගිහින් තමන්ගේ වස්තුව දිහා බැලුවා. ඒවා දැන් පෙනුනේ හරිම සීතල පරණ පණක් නැති දේවල් විදිහට. එයාට මතක් වුණේ අර දුප්පත් පවුලේ හිනාව, කඳු පල්ලමේ ලස්සන, ගඟේ සීතල වතුර. එයා දැනගත්තා එයා මොකද්ද කරන්න ඕනි කියලා. මාකස් තමන්ගේ වස්තුව ටිකෙන් ටික විකුණන්න පටන් ගත්තා. එයාට ජීවත් වෙන්න ඕනේ කරන ටික විතරක් තියාගෙන ඉතුරු සල්ලි වලින් එයා ලෝකේ වටේම යන්න පටන් ගත්තා. එයා අලුත් භාෂාවන් ඉගෙන ගත්තා. නාඳුනන මිනිස්සු එයාගේ යාළුවෝ වුණා. එයා අවුවට පිච්චුණා, වැස්සට තෙමුණා. එයා කවදාවත් කාලා නැති කෑම කෑවා. මළගෙවල් වලදී මිනිස්සු එක්ක ඇඬුවා. උත්සව වලදී මිනිස්සු එක්ක නැටුවා. මට රිදෙන කල්ම hina වුණා. අවුරුදු ගාණක් ගෙවිලා ගියා. මාකස්ගේ කොණ්ඩේ සුදු වෙලා, මූණ රැලි වැටුණා. හැබැයි එයාගේ ඇස් ඒව හරිම දීප්තිමත්. ජීවයෙන් පිරීලා, කතන්දර වලින් පිරීලා. දවසක් වයසක කාන්තාවක් එයාගෙන් ඇහුවා ඔයා පොහොසත් කෙනෙක්ද කියලා. මාකස් hina වුණා. මගේ සාක්කුවේ නම් මුකුත් නැහැ. හැබැයි මම තමයි මේ ලෝකේ ඉන්න පොහොසත්ම මිනිස්සයා. අර කාන්තාව පුදුම වුණා. ඒ කොහොමද? මොකද මම හොඳට ජීවත් වුණා. එයා කිව්වා. මම ලෝකෙ දැක්කා. මම ලෝකෙ වින්දා. ලෝකෙ විසින් මාව වෙනස් කළා. අන්න ඒක තමයි කවදාවත් දිරලා යන්නේ නැති වස්තුව. යාළුවනේ,
සමහර වෙලාවට අපිත් අර මාකස් වගේ. අපි බඩු පස්සේ දුවනවා, අපි ගෙවල් පුරව ගන්නවා, ඒත් හිත ඇතුලේ හිස්. අපි අයිති කරගත්ත දේවල් ගැන ගණන් බලනවා. ඒත් අපි විඳපු දේවල් ගැන ගණන් බලන්න අපිට අමතක වෙනවා. නියම පොහොසත්කම කියන්නේ ඔයාගේ අතේ තියෙන දේ නෙවෙයි. ඔයාගේ හදවතේ තියෙන දේ. අත්දැකීම් වලින් ඔයාව පෝෂණය වෙනවා. ඒවා ඔයාලට පාඩම් කියලා දෙනවා. චරිතය හදනවා. ඔයාව ජීවත් කරවනවා. අලුත් කාර් එකක් කියන්නේ යකඩ ගොඩක් විතරයි. හැබැයි යාළුවොත් එක්ක යන ට්‍රිප් එකක් කියන්නේ මැරෙනකන්ම තියෙන මතකයක්. බඩු වලින් අපිව බර කරනවා. අත්දැකීම් වලින් අපිව සැහැල්ලු කරනවා. ඉතින් ඔයාගෙන්ම අහන්න. මම මේ හොයන්නේ මොනවද? මම හොයන්නේ බඩු භාණ්ඩද නැත්තම් අත්දැකීම්ද? මම හදන්නේ ගබඩාවක්ද නැත්තම් ජීවිතයක්ද? තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. හැබැයි මතක තියාගන්න. ඔයා ඇත්තටම පොහොසත් වෙන්නේ අලුත් අත්දැකීම් හොයන තරමට මිස බඩු එකතු කරන තරමට නම් නෙවෙයි. මේ කතාව ඔයාගේ හිතට වැදුනා නම් තව කෙනෙක්ට මේක ඇහෙන්න සලස්සන්න. යන්න, ලෝකෙට යන්න, ජීවත් වෙන්න, හොයන්න. එතකොට ඔයාලට පුළුවන් වෙයි නියම පොහොසත්කම විඳින්න.